මොනවාද ඕනේ? මොනවාද ඕනේ? මොනවාද ඕනේ? කන්න ආස මොනවාද? ඈ? අයිස්ක්‍රීම්. තව මොනවාද? යෝගර්ට්. දැන් අපි එන්නේ චන්ද්‍රිකා කුමාරතුංග මාවතෙන් සල්මන් ලූණ කියලා තැනක් තියෙනවා. ඒ පාරේ උඩට දාලා එන්න තියෙන්නේ. ඔල් කන්ටෙක්ස්ට් ටික අපි මේක දානවා. ඉතින් ඒ අදාළ ස්ථානට යන ගමන් ඉන්නේ. හොයාගන්න ලේසි කිසිම අමාරුවක් නැහැ. මෙන්න මෙතනින් වමට තියෙන්නේ මේ කුඩා ස්ථානය. මේ තියෙනකොට පේනවා ඉතින්. කී දෙනෙක් ඉන්නවද මෙතන? 6 දෙනෙක් ඉන්නවා. 3 දෙනෙක් හොස්පිටල් එකේ. එක්කෙනෙක් මේ ICU එකේ ඉන්නවා. එක්කෙනෙක් දැන් ළඟදි මැරුණා. දැන් මැරිලා සතියක් වෙනවා. තවම භූමි දාන කරලා නැහැ. එයා හොස්පිටල් එකෙන් තියාගෙන ඉන්නේ. මේ වෙනුවන්ගොඩ ආමතුරුගේ තමයි ගෙනන් දැම්මේ. දැන් ඒ ආමතුරු ඉන්දියාවට ගියා. ඒ ආමතුරු එනකන් තමයි බලාගෙන ඉන්නේ. ඒ ආමතුරු ආවන් පස්සේ තමයි නෑද ඉන්නවද කියලා හොයලා බලලා එයාත් පාරේ හිටපු කෙනෙක් ආමතුරු උදව් කරලා මේ හොස්පිටල් එකේ අපේ නම්බරේ අරගෙන මේ වගේ තැනක් තියෙනවා. ඒගොල්ලෝ හොඳට සලකනවා බලනවා. ඒතෙන්ට ගින් දාන්න කිව්වම හොස්පිටල් එකේ ડોක්ටර් කෙනෙක් තමයි මේ ගෙනා බාර දුන්නේ. විජේසේකර නම. එයා දැන් ඇවිල්ලා සතියක් වෙනවා. එයාට මේ ආමතුරු ආවම තමයි එයාට කටයුතු කරන්න. ඒ කියන්නේ ඇම්බියුලන්ස් එකෙන් එහෙම සපෝට් එක තියෙනවා ඔයගලන්ට නේ. හොස්පිටල් එකෙන් එහෙම සපෝට් එක හම්බ වෙනවනේ. ඒ කියන්නේ නෑ. කීපු ගමන් ප්‍රයොරිටි එකක් හම්බ වෙනවනේ. නෑ එහෙම අරන් නෑ තවම. ඒ කියන්නේ අපේ තිරිවිල් එකක් තියෙන ඒකෙන් දාගෙන තමයි අපි කරන්නේ ඔක්කොම. ඇම්බියුලන්ස් එකක් එන්නේ නැද්ද හදිසියකට? හදිසියකට තවම කතා කරලා ගෙන්න ගත්තේ නෑ. ඒක ඔයගලන් බලාපොරොත්තු එහෙම තිබ්බොත් ලේසි නේද? ඔව් එහෙම තිබුණත් ලේසි. නේ ලේසි නේ. ළඟ ටක් ගාලා කෝල් කරපු ගමන් මෙතන මේ අපේ මේ අල්ල ළඟ තමයි තියෙන්නේ තාවකාලික. ඔව් හරි. මේ පැත්තේ මොකක්ද එතන හොස්පිටල් එක? නමක් කියනවද ඒකට? ඒක තාවකාලික කියලා විතරයි කියන්නේ. ඔව්. මේකට කියන්නේ මුල් ඒරියා මානසික රෝග. මානසික රෝගල ඒ ළඟයි දිසා රෝග. ඒක ළඟයි. හරි. අංගොඩ දිසා රෝග වලින් ඔයගලන්ට ඩිරෙක්ට් කන්ටැක්ට් එකක් හරි මොකක් හරි ක්‍රමවේදයක් ආව ලේසියි නේ? ඔව් ඔව් ඔව්. එහෙම chance එකක් ලම්බුණා නා. හොඳයි. ඒ කියන්නේ බේත් ගන්න. ඒ කියන්නේ ඔයාලා මෙතන අතින් වේදම් කරන් රිවිල් වල ගිහිල්ලා නේ හැමදේම කරන නිසා. රිවිල් වෑන් එහෙම තමයි ගෙනියන්නේ. දැන් අර විජේසේකරට වෙනුවන් කොටේනේ. ආමතුරු යා හිටියේ මේ කැලණි පන්සල ගාව. එයාට අනාථ එක්කෙනෙක්. එයා බැඳලා නැහැ. ඉතින් ඒගොල්ලව මෙයාට ගෙන්න ගත්තේ මෙයා පිරිවිල් වල ගෙනාවම ඒකට බර ගන්න ගියා. යාමතුරුත් උදව් කරා. දැන් එයා මැරිලා ඉන්නවා. තව ගිහලා අපි බලන්නවත් තව ගියේ නැහැ. මොකද කිව්වොත් ගම් වතුරට යට වෙලා දැන් අපි නැත්තල්වත් කරන්න ලැබුණේ නැහැ. කියන්නේ ගම් වතුරට යට වෙලා ගොඩාක් අමාරුවට වැටුණානේ. මෙයාලට ඇඳුම් පැළඳුම් එහෙම කොහොමද? ඉතින් අපි කැමතෙන් අරන් දෙනවා. දෙනවානේ. ඔව්. ඉතින් මේ ඔබ මේ වීඩියෝ එකෙන් දකින්නේ මුල් ඒරියාව ප්‍රදේශයේ තව ස්ථානයක්. අතර මේක වැඩිහිටි නිවාසයක් කිව්වොත් හරි. ඉතින් ගෙවල් වල බලා ගන්න බැරිව පාරේ අතරමං වෙලා ඉන්න කොට්ටාසයක් තමයි මේ ඉන්නේ. නමුත් මොවුන්ව බලා ගන්න මේ ආයතනය මේක කුඩා ස්ථානයක්. ඔවුන්ට ලැබෙන මාසික කුඩා පඩියෙන් වෙනම රෙන්ට් එකකට තැනක් අරගෙන එතනින් තමයි මේ වැඩේ කරගෙන යන්නේ. විශේෂයෙන් කියන්න ඕනේ මේ ගම් වතුර කාලේ ඇති වුණු ව්‍යසනයෙන් ඔවුන්ගේ හිටපු ස්ථානය සම්පූර්ණයෙන් යට වෙනවා. ඉතින් මේ වීඩියෝ එකේ අවසානයේ ඔයාලට බලා ගන්න පුළුවන් කොහොමද වතුර ඇවිල්ලා තිබ්බේ මේ හැමදේම බලා ගන්න පුළුවන්. ඉතින් ඔබ කැමති නම් මොවුන්ට පිරිසරණක් වෙන්න උදව් කරන්න සවියක් වෙන්න මේකේ අවසානයේ contact numbers දාලා තිනවා. ඔවුන්ගේ contact numbers ඔබට පුළුවන් ඔවුන් සමග ඍජුව කතා කරලා ඔබට කළ හැක්කේ කුමක්ද කියලා අහලා මේ කාර්යයට එකතු වෙන්න. ඉතින් මේක ඇත්තටම ලොකු පිනක් ඔබට හැමෝම එකතු වෙලා උදව් කරන්න පුළුවන් අය මොවුන්ට උදව් කරන්න. ඉතින් අපි ජාතියක් විදිහට අපි හැමෝම එකතු වුණොත් අපිට පුළුවන් පොඩි පොඩි දේවල් වලින් මිනිස්සුන්ව සතුටු කරන්න. එහෙනම් මේ වීඩියෝ එක ඉවරනකම් බලන්න. මේ සසර දනව්වේ අපි අසරණ වෙලා
වගේ හිතට දැනෙනවා බුදුහාමුදුරුවනේ අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදුහාමුදුරුවනේ මේ සසර දනව්වේ අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදුහාමුදුරුවනේ අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදුහාමුදුරුවනේ මේ සසර දනව්වේ අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදුහාමුදුරුවනේ අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදුහාමුදුරුවනේ